දවසක් කීනෙන් ආපු කාපාට කුරුල්ලෙක් මගෙන් ඇහුවා ආදරය කියන්නේ මොකක්ද කියලා. කොහොමද ප්‍රතිචාරය? ඒ ප්‍රතිචාර මතනේ ඔගේ සාර්ථක සහ අසාර්ථකත්වයේ පිළිබඳ අපිට එන්න ලැබෙන්නේ. කිසිම නිර්මාණකරුවෙක් පොතක් ලියලා ගෙදර තියන් ඉන්න ලියන්නේ. ඒ කියන්නේ ඔබ මාකට් එකට නෙමෙයි ලියන්නේ. ඔව් ඒ කියන්නේ මාකට් එක බලලා මේ දවස්වල විකිනෙන්නේ මේවා ඒ නිසා මේ වගේ එකක් ලියන්න ඕන කියන එකට එකඟ නැහැ. මං හිතන්නේ එහෙම ලියන්නත් පුළුවන් කියලා මං හිතන්නේ කාටවත්. මේ පොතත් මම දැකලා තියෙනවා තව පොතක් එක්ක විකුණනවා. ඒ කියන්නේ ඔබ විසින් ඔබේ පොත විකුණන තව පොතක් ඒකට භාවිතා කරගන්න. වාහකයක් කරගන්න. එතකොට ඔබට කෙලින්ම යන්න බැරිද මගේ පින්වතුන් 11 ලෙස්සම? මට ඕන මේ පොත මිනිස්සු අතරට ළඟා වෙන්න. කොහොම හරි කවන්නේ. කොහොම හරි කමන්නේ කියන්නේ තව පොතක් එක්ක ඒක පැකේජ් කරා කියලා ඒකේ හානියක් වෙන්නේ නැහැ. සාමූහික අවිඥානය ඇතුළෙන් මොකක් හරි දෙයක් එහෙම හැදෙනවා නම් සමාජ වෙනසක් හැදෙනවා නම් ඒකට සපෝට් කරන්න පුළුවන් කම්පෝනන්ට් ගොඩක් අතරින් සාහිත්‍ය කියන්නේ එකක්. කවුරු හරි කෙනෙක් පොතක් ලියලා ඒ පොත නිසා මුළු සමාජයක් වෙනස් කරන්න පුළුවන් කියන මම පුද්ගලිකව විශ්වාස කරන්නේ ඒ පොත නිසා විතරයි. අපි කියන්නේ වැඩිහිටියෝ වෙනවා කියන්නේ ආයි පුංචි ළමයි වෙනවා කියන එකද මොකද්ද මේ නෑ දෙන්නම එකම වයස් සීමාවන් දෙකක් ඇතුළේදී කියන ප්‍රකාශය දෙක සමාන කරනවා ඔයා. අවුරුදු 65 කාන්තාව කීප දෙනෙක් එක්ක කතා කරා. ඔයා මේ වෙලාවේ ආදරය කියලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කාන්තාවක් මට කිව්වා පුතේ මට දැන් වෙන මුකුත් ඕනේ නැහැ. මගේ ළඟින් වාඩි වෙලා මගේ අතින් අල්ලගෙන ඔළුව උරහිසේ තියාගන්න පුළුවන් මිනිස්සෙක් මට ඉන්නවා නම් ඒ ඇති. කාලය නැමැති දුම්රිය අතීතයේ නැමැති නගරයේ පසු කර පැමිණ ඇත එක් නටබුණු නගරයකට. සියල්ල නිශ්චල වූ සුළඟත්පත් හමන්නේ නැති. දැන් ඒ ඉදිරියටවත් පසුපසටවත් නොයයි. ගියත් නොදනී නොගියාසේ දැනී අනාගතයේ නැමැති ගමනාන්තයට. කිසිදා ළඟා නොවන බව සිතේ. රියදුරාට කනලාව කර නැවත ආපස්සට ගෙනියන්න සිතේ. එවිට ඈතින් ඇසේ කාගේ දූ කටහඬක්. නැවත දැනුම් දෙනතුරු කෝච්චි ස්ට්‍රයික්. අද වැඩසටහන මගේ පින්වතුන් 11 ප්‍රේනාත් විධානපතිතුමන් සමග. මම මෙහෙම අහන්න කැමති වාගේ මේ කන්සෙප්ට් එක වාගේ හිතේ කොයි කාලයක් කොච්චර කාලයක් විතර වාගේ හිතේ මේක තිබුණාද? වාට කොච්චර වේගයකින් මේවාට මේක ලිව්වාද? ඇයි මේ කන්සෙප්ට් එක වාගේ හිතේ බිල්ඩ් අප් වුණේ? ඇයි මේක ලියන්න පෙළඹුණේ කියලා මට පොඩ්ඩක් කිව්ව. හරි ඇලෙක්ස් ඕකට තියෙනවා පොඩි මේ අතීත කතාවක්. ඒ කියන්නේ මං හිතන්නේ ඉස්කෝලේ 10 වසරේ හෝ 11 වසරේ ඉඳි මම මිශ්‍ර පාසලකට ගියේ. එක දවසක් මේ අපේ ඉස්කෝලේ හිටපු විදුහල්පතිවරයා මේ උදේ රැස්වීමේදී මේ ඇවිල්ලා මේ කිව්වා මේ ඔය පොතේ ඒ හා සමාන සිදුවීමක් තියෙනවා. මට මේ ඉස්කෝලේ ඉන්න මේ නරකම ළමයා හම්බුණා කියලා. නරකම ගෑනු ළමයා හම්බුණා කියලා මෙහෙම ලියුම් මිටියක් පෙන්නනවා. ලියුම් මිටියක් පෙන්නනවා මේ අදාළ ගෑනු ළමයා මේ අවුරුද්දක් හෝ යම්කිසි කෙටි කාලයක් ඇතුළත මේ පිරිමි ළමයි 6 දෙනෙක්ට 7 දෙනෙක්ට හෝ 10 දෙනෙක්ට මට ඉලක්කම මතක නැහැ ලියුම් ලියලා තියෙනවා කියලා. ප්‍රේම ලිපි ලියලා තියෙනවා. මේ ඉස්කෝලේ ඉන්න නරකම ගෑනු ළමයා තමයි මේ මට හම්බුනේ කියලා. මට මතක නැහැ එයා ඒ ළමයාගේ නම කිව්වද නැද්ද කියලා. හැබැයි මට ඔහොම ආසන්නෙන් හිටපු මේ අපේම පන්ති ඉගෙන ගත්තු ගෑනු ළමයි දඩස් ගාලා අන්දර වැටුණා. ඊට සති දෙකකට විතර පස්සේ මේ ඒ ළමයා ඉස්කෝලෙන් අස් වෙලා ගියා. හැබැයි ඕක සිද්ධ වුණේ මට අවුරුදු 15 වෙනි 16 දී වගේ සිද්ධ වෙච්ච සිද්ධියක්. හැබැයි ඕක මගේ ඔළුවේ තිබුණා නිරන්තරයෙන්. ඒ කියන්නේ මේ ගෑනු ළමයාගේ ජර්නි එක මොන වගේ වෙන්නේ නැද්ද? ඒ කියන්නේ මෙයා මොනවද මේ හොයන්නේ නැත්තේ? එහෙම නැත්නම් මෙයා ඒ කියන්නේ මං කියන්නේ පුද්ගලිකව මම දකින්නේ නැහැ කියලා වැරද්දා. එතකොට හැබැයි මෙයාගේ ඔළුව වැඩ කරන්න නැත්තේ කොහොමද? මෙයාගේ ඉමෝෂන්ස් වැඩ කරන්න නැත්තේ කොහොමද? මෙයා ඇයි එක්කෙනෙක්ගෙන් තව කෙනෙකුට මෙච්චර ඉක්මනට යන්නේ නැත්තේ? එන්න එහෙම පොඩි පසල් එකක් මගේ ඔළුවේ තිබුණා. ඊට පස්සේ ඕක ඔළුවේ ටිකක් කාලයක් තිබුණා. ඊට පස්සේ දැන් අවුරුදු 2කට විතර කලින් තමයි මම ලියන්න ගත්තේ. හැබැයි පොත චැප්ටර්ස් 2ක් විතර ලියුවට පස්සේ නතර වුණා. ඒක ලියුන්නේ නැහැ ඉස්සරහට. ඊට පස්සේ පොත ලෝන්ච් කරන්න මාස 10කට විතර කලින් තමයි ආපහු එක දිගට ලියවෙන්න ගත්තේ. ඒ කියන්නේ මේක ට්‍රූ ස්ටෝරි එකක්ද? නෑ ට්‍රූ ස්ටෝරි එකක් නෙමෙයි. මම ඇත්තටම ඒ ඉන්සිඩන්ට් එකෙන් මේ ඉන්ස්පයර් වුණාට මගේ පින්වතුන් 11ක්ම ඉන්නවා ඒකයි. ඔව් මේ ඉන්ස්පයර් වුණාට මේ ඔක ට්‍රූ ස්ටෝරි එකක් නෙමෙයි. අනිත් එක ඕක මේ ෆීමේල් පර්ස්පෙක්ටිව් එකෙන් ලියලා තියෙනවා. මගේ ඊළඟ ප්‍රශ්නේ ඒක තමයි මම අහන්නේදී දැන් ඒක ඇත්ත අභියෝගය කියන්නේ මේක ෆීමේල් පර්ස්පෙක්ටිව් එකක් තියෙන. ඒ කියන්නේ ස්ත්‍රී දෘෂ්ටි කෝණයකින් තියෙන්නේ. එතකොට ඒක ඇත්තටම ඔයාට මොන වගේ අභියෝගයක්ද? ඒක කොහොමද ඒකට ආරෝපණය වුණේවා?
මෙහෙමයි කරගෙන යද්දී ඕකට හෙන ශාස්ත්‍රීය උත්තරයකුත් දෙන්න පුළුවන් ඇත්තම කතාව මං කියන්න ශාස්ත්‍රීය උත්තරේ ඕනේ නැහැ ඒ කියන්නේ මට ඕන නම් මාව චැලෙන්ජ් කරගන්න ඒ කියන්නේ මට මාව චැලෙන්ජ් කරගන්න ඕන නම් ඒ කියන්නේ එතකොට third person perspective එකකින් මේ කතාව කියනකොට වඩා first person perspective එකකින් මේක කියනවා මම ස්වභාවික දෘෂ්ටි කෝණයෙන් මේක කියනවා අර අදගෙන වැටිච්ච ගෑනු ළමගේ දෘෂ්ටි කෝණයෙන් මේක කියනවා කියන අදහසත් එක්ක තමයි මේ මොනාද ඕක මේ එහෙම ෆීමේල් පර්ස්පෙක්ටිව් එකකින් ලියන්න ඕන කියන එක මම තීරණය කරන්නේ හැබැයි එතකොටම ලොකු චැලෙන්ජයක් වෙනවා මම ගෑනු කෙනෙක් කාන්තාවක් හිතන විදිය කොහොමද දැනගන්නේ හිතන්නේ කියලා. එතකොට රිසර්ච් කරාද ඒක තමයි මම කියන හදන්නේ. එතකොට දැන් ඕකේ ස්වභාවය ගිම්මානි තෙන්නකෝන්ගේ අවුරුදු 16 ඉඳලා අවුරුදු 65කට යනකම් ලයිෆ් එක තියෙනවා. ඒතර එයාගේ ජීවිතේ විවිධ අවස්ථාවලදී මම කියන්නේ මගේ මම මුණ දීපු ඇත්ත අත්දැකීම ඒක බ්‍රීෆ් එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ ඒ ස්කෝලේ සිද්ධිය වුණා. ඊට පස්සේ ඒ ගෑන ළමයි වෙන ස්කෝල් එකකට ගියා. එතනින් එහාට එයා ගැන අදහසක්වත් එයාගේ ජීවිතය සම්බන්ධ කිසිම දෙයක් මේකේ නැහැ. එතකොට මේ හැබැයි දැන් ෆීමේල් පර්ස්පෙක්ටිව් එකකින් ලියද්දි මේ ඒ කියන්නේ අර ඕක තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි පිරිමියෙක් ගැහණියෙක් මෙහෙම වෙන්නේ නැති කියලා හිතලා ලියනවා කියලා දැනෙන්න හොඳ නැහැ. ඒතර ඒ නිසා මම ඇත්තටම ඔය එක එක වයස්වල අවුරුදු 16 17 ඊට පස්සේ අවුරුදු 30 32 සහ අවුරුදු 65 අවුරුදු 20 ගණන් වල එහෙම ගෑනු ළමයි කාන්තාවන් ගොඩක් එක්ක මම කතා කරා. ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් ගැන සහ ඒගොල්ලෝ ප්‍රේමය දකින්නේ කොහොමද? ඒගොල්ලෝ බ්‍රේක්අප් එකකදී මොනවද ඒගොල්ලන්ගේ ඉමෝෂන්ස් වගේ එහෙම කතා කරා. මං හිතන්නේ ඒ නිසා තමයි යම්තාක් දුරකට ඕක එහෙම ෆීමේල් පර්ස්පෙක්ටිව් එක සාර්ථක වෙලා තියෙනවා නම් ඒක තමයි. ඒක එහෙම ලිව්වට පස්සේ ඒකේ කොහොමද ප්‍රතිචාරය? ඒ ප්‍රතිචාර මතනේ ඔගේ සාර්ථක සහ අසාර්ථකත්වයේ පිළිබඳ අපිට එන්න ලැබෙන්නේ. ඔව් ප්‍රතිචාර කියන්නේ මේ ඔය සහෝදරයා කතා කරලා පොඩි නෙගටිව් කැලේ ටිකක් මට කිව්වා. ඒ ඇරෙන්න මට කිසිම නෙගටිව් ප්‍රතිචාරයක් තාම හම්බුන්නේ නැහැ. ඇත්තටම මේ ඊටාම හොඳ ප්‍රතිචාර ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ මම හරිය අමුතු අත්දැකීමකට මුහුණ දෙනවා ඇලෙක්ස්. මේ පළවෙනි කාරණේ තමයි මම කිසිසේත්ම අඳුරන්නේ නැති මිනිස්සු මාත් එක්ක විවෘත වෙනවා. පිරිමි ගැහණු ભેදයකින් තොරව. ඒ කියන්නේ සමහරවිට Facebook එකකින් එන්න පුළුවන්, සමහර වෙලාවට කොහෙන් හරි නම්බර් එක හොයාගෙන කතා කරලා වෙන්න පුළුවන්. එහෙම එයාලගේ පර්සනල් ලයිෆ් එකේ මම කියන්නේ ඒක කොච්චර දුරට ආරක්ෂිතද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මම මේ කතා කරන ගොඩක් අයටත් කියනවා මම මේක රයිටර් ඔයා ෂුවර් නේද ඔයා මේ ඕපන් වෙන එක අවුලක් නැහැ නේද කියලා වට කියන්නේ රයිටර් මම රයිටර් විතරයි. ඒතකොට ඔයා කොච්චර ආරක්ෂිතද මෙහෙම මට ඕපන් වෙන එක කියන එක ගැන හිතන්න කියලා. එතකොට එහෙම අඳුරන්නේ නැති අය ඕපන් වෙනවා. ඒක මම හිතන්නේ කතුවරයෙකුට ලැබෙන ඉතාමත් හොඳ. ඕ ඊට අමතරව ඒ කියන්නේ මෙච්චර කාලයක් ආශ්‍රය කරපු යාළුවෝ විදියට ආශ්‍රය කරපු ගොඩක් අය ඒගොල්ලෝ ෂෙයා නොකරගනිපු සමහර කාරණා මාත් එක්ක ෂෙයා කරගන්නවා. රිලේෂන්ෂිප් ගැන වෙන්න පුළුවන්, හැඟීම් ගැන වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒ කියන්නේ මට ඒක මාර ආතල්ලිති. ඒ කියන්නේ හරි සතුටුදායක දෙයක්. අපි පොඩ්ඩක් මේ කෘතියෙන් පොඩ්ඩක් පිටට ගිහිල්ලා පොඩි ප්‍රශ්නයක් දෙයක් අහන්න හිතුණා මට. ඒ කියන්නේ අපි ගත්තොත් ඒ කියන්නේ මේක සාහිත්‍ය කෘතියක්, නව කතාවක්. එතකොට ඔබ කතුවරයෙක් විදිහට ඔබ විශ්වාස කරනවද සාහිත්‍ය කෘතියකින් සමාජ ප්‍රගමනයක් එහෙම නැත්නම් මිනිසුන් වෙනස් කිරීමක් එහෙම කළ හැකිය කියන කාරණාව? ඕක නිරන්තරයෙන් කතා වෙන මේ මාතෘකාවන්නේ. ඔතන ඇලෙක්ස් මට තියෙන අදහස මේකයි. ඒ කියන්නේ හුදකලාව සාහිත්‍ය කෘතියක් හෝ වේවා, සිනමා කෘතියක් හෝ වේවා, කවියක් හෝ වේවා, මොකක් හරි කලා කෘතියකින් තනියෙන් සමාජ ප්‍රගමනයක් හෝ සමාජ වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මොකක් හරි සමාජ වෙනසක් සිදුවන විදිහේ අර අපි කියන්නේ collective unconscious කියලා. සියුම් කම්පනයක්. ඔව් කියන්නේ සාමූහික විඥානය ඇතුලෙන් මොකක් හරි දෙයක් එහෙම හැදෙනවා නම්, සමාජ වෙනසක් හැදෙනවා නම් ඒකට සපෝට් කරන්න පුළුවන් කම්පෝනන්ට් ගොඩක් අතරින් සාහිත්‍ය කියන්නේ එකක්. ඒ කියන්නේ ඒකට බලපෑමක් කරන්න පුළුවන්. හැබැයි සාහිත්‍ය කෘතියකට තනියම ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් පොතක් ලියලා ඒ පොත නිසා මුළු සමාජයක් වෙනස් කරන්න පුළුවන් කියන මම පුද්ගලිකව විශ්වාස කරන්නේ. ඒ පොත නිසා විතරයි. හැබැයි ඒ පොත එක හේතුවක් වෙන්න පුළුවන්. ඒ සිදුවන මොකක් හරි සමාජ ප්‍රගමනය තා පොඩ්ඩක් ඉස්සරහට අල්ලු කරන්න. ඒතකොට ඒක තමයි මම හිතන්නේ මට දෙන්න තියෙන කෙටිම උත්තරය. සහ මේකේ දැන් අපි සාකච්ඡා කරද්දී අපිට ඔබ ප්‍රකාශ කරා පුද්ගලිකව කතා කරද්දී මේකේ දැන් දෙවනි මුද්‍රණය
මාස ලෝන්ච් එකෙන් මාස 2ක් වගේ යනකොට අපේ පළවෙනි මුද්‍රණය ඉවරයි. ඔව් අපි දැන් අපි මේ පැත්ත ගත්තොත් අපි මම කියන්නේ දැන් මේ මොහොත වෙනකොට ලංකාවේ පොත් විශාල ප්‍රමාණයක් ප්‍රකාශනයටපත් වෙනවා. පොත් විශාල සංඛ්‍යාවක් තියෙනවා. මිනිස්සු පොත් කියවනවා, පොත් මිලදී ගන්නවා. එතකොට ওই ප්‍රකාශනය සම්බන්ධයෙන් ගත්තොත් ඔබ විශ්වාස කරන්නේ සහ ඔබගේ හැසිරීම කොහොමද? ඒ කියන්නේ කතුවරයෙක් විදියට පොතක් ලිවීමෙන් පසු ඒක පාඨකයා අතරපත් වීම සහ ඒ ප්‍රකාශන කාරණා ක්‍රියාවලිය සම්බන්ධයෙන් කතුවරයෙකුගේ මැදිහත් වීම මොන වගේ විය යුතුද? ඔය විදියට. මෙහෙමයි. මම පුද්ගලලා නිකන් ඉන්නවද නැත්නම් නෑ. මම පුද්ගලිකව විශ්වාස කරනවා ඕනම කලා නිර්මාණයක් මෙහෙමනේ කිසිම නිර්මාණකරුවෙක් පොතක් ලියලා ගෙදර තියන් ඉන්න ලියන්නේ නැහැ. මම මේ කතා කරන්නේ හෝල්සේල් දාලා විකුණන්න ඕන කමට විකිනෙන්නේ මොනවද කියලා බලලා ලියන එක ගැන නෙමෙයි. මම ඒකට එකඟ නැහැ. ඒ කියන්නේ ඔබ මාකට් එකට නෙමෙයි ලියන්නේ. ඔව් ඒ කියන්නේ මාකට් එක බලලා මේ දවස්වල විකිනෙන්නේ මේවා ඒ නිසා මේ වගේ එකක් ලියන්න ඕන කියන එකට එකඟ නැහැ. මං හිතන්නේ එහෙම ලියන්නත් පුළුවන් කියලා මං හිතන්නේ නැහැ කාටවත්. මම දන්නේ නැහැ ලියන අය ඇති සමහරවිට මෙහෙම ලියන්න පුළුවන් කියලා මං හිතන්නේ. හැබැයි මම විශ්වාස කරනවා ඕනම කතුවරයෙක් ඇතුලේ තමන්ගේ පොත මාකට් කරන්න උවමනාවක් උනන්දුවක් තියෙන්න ඕන කියලා. ඒකට ස්ට්‍රැටජීස් පාවිච්චි කළ යුතුයි කියලාත් මම හිතනවා. මොකද හේතුව ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවද විකිණීම කියන කාරණාවත් කතුවරයා සතුයි කියන කාරණාව? නෑ එහෙම නෙමෙයි. විකිණීම කියන කාරණාවට කතුවරයා සපෝට් කළ යුතුයි. මං කියන්නේ ඔක සපෝට් කළ යුතුයි කියන එකේ අදහස කතුවරයා පොට්ටි කරගෙන ගිහිල්ලා මේක කරනවා කියන එක නෙමෙයි. හන්දියක් ගන්න තියාගෙන විකිණනවා කියන එක. නමුත් ඒක නේ උදාහරණයක් විදිහට මං කියන්නේ ලෝකයේ ඕනම කතුවරයෙක් ගත්තොත් දැන් මං කියන ස්ටිෆන් කින් වගේ ඉන්න ප්‍රසිද්ධ ජනප්‍රිය කතුවරු පවා රූපවාහිනී වැඩසටහන් පවත්වනවා, ඊට පස්සේ බුක් ටුවර්ස් කරනවා. ඒ කියන්නේ මේ දේවල් කරනවා. ඉතින් ඒ කියන්නේ මං කියන්නේ ඒකේ කතකින් මේ මං හිතන්නේ නැහැ ඒක මේ ඒක ඒ තරම් මම මේ කතා කරන්නේ වෙලෙන්දෙක් කියන තැනටම දාලා නෙමෙයි. නමුත් දැන් ඔයාට පැෂන් එකක් තියෙනවා නම් ඔයාගේ වැඩේ ගැන එතකොට ඔයාට වගකීමක් තියෙනවා ඔයාගේ වැඩේ මිනිස්සු අතරට ගෙනියන්න යම්කිසි කැපවීමක් කරන්න. ඒක මං විශ්වාස කරන එක කතෝරයාගේ වගකීමක් කියලා. ඒක ප්‍රකාශකයාට හෝ ඒ නැත්තම් වෙන රටක නම් ඒජන්ට් කෙනෙකුට හෝ බාර දීලා මං කියන අපිට ඒජන්ට් නැහැ නේද අපේ රටේ. ඒකට එහෙම බාර දීලා නිකන් ඉන්න පුළුවන් කියලා මම පර්සනලි විශ්වාස කරන්නේ නැහැ. මං කියන්නේ ඒ කියන්නේ ෆුල් එෆර්ට් එකෙන් බහැලා ඔබ කියන්නේ කතුවරයා වෙලෙන්දෙක් වෙන්න අවශ්‍යම නැහැ. නමුත් ඒකේ යම්කිසි පාර්ට් එකක් වෙන්න ඕන කියලා නේ. ඔව් වෙලෙන්දා කියන කෑල්ල පොඩ්ඩක් අතාරින්නකෝ. වෙලෙන්දට වචනේ අතාරිමුකෝ. වචනේ අතාරින්න. මම කියන්නේ ඔයා නිර්මාණයක් කරනවා. කොහොමද විකිණීමක්නේ. ඔව් දැන් උදාහරණයක් විදිහට ඔයා නිර්මාණයක් කරනවා නම් ඔයාගේ ඒ කියන්නේ ඇත්තටම අපි නිර්මාණයක් කරන්නේ මේ මං කියන්නේ පාඨකයෙක් වෙනුවෙන්නේ. පොතක් ලියන්නේ පාඨකයෙක් වෙනුවෙන්. පාඨකයා කියලා දැන් මේ කියන්නේ අපි ලියන්නේ අපිව තෘප්තිමත් වෙන මේ කතන්දරේ හෝ තෘප්තිමත් වෙන නිර්මාණය තමයි. ඒක ඇත්ත. හැබැයි ඒක පාඨකයෙක් වෙත ළඟා වෙන්නේ නැත්නම් අපේ ප්‍රොසෙස් එක අසම්පූර්ණයි මං හිතන විදිහට. ඒ කියන්නේ නැත්තම් ඔයාටයි මටයි මේ පොතේ කතාව ගැන කතා කරන්න පුළුවන් නේ මොකක් හරි බියරයක් ගහන ගම. ඔව්. මම එතනින් නතර වෙන්නේ නැතුව මේක මේ වගේ කෘතියක් විදියට ගේන්නේ මේක තව එතනින් එහාට රීච් වෙන්න ඕන හින්දා. එහෙනම් ඒ රීච් වෙන්නේ යම්කිසි බලපෑමක් කතෝරයාට කරන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා ඒක කරන්න ඕන කියලා. ඔව් දැන් ඔයා එහෙම කියද්දි ප්‍රියා මට දැන් මතක් වුණු ප්‍රශ්නය දැන් ඔක්කොම මතක් වුණේ අපි කයින් ලෑස්තිලා නෙමෙයි ආවේ ඒකත් කියන්න ඕනේ මේ ප්‍රශ්න වලට. ඉතින් මම දැකලා තියෙනවා මේ පොතත් මම දැකලා තියෙනවා තව පොතක් එක්ක විකුණනවා බල්ක් එකක් විදියට. ඒකෙන් මං කියන්නේ ඒකට ඔබ එකගද ඒ සම්බන්ධ මොකක්ද ඔබේ තියෙන අදහස? මම ඇයි එතකොට ඒ කියන්නේ ඔබ විසින් ඔබේ පොත විකුණන්න තව පොතක් ඒකට භාවිතා කරගන්න වාහකයක් කරගන්න. එතකොට ඔබට කෙලින්ම යන්න බැරිද මගේ පින්වතුනි 11 ලෙස්සම? නෑ පුළුවන් එහෙමත් යනවනේ. මම උදාහරණයක් විදිහට ඒ විකිණීමේ කටයුතු සියල්ල ඒ කියන්නේ මූලිකත්වය ඒ මාකටිං පැත්ත සහ ඒ පැකේජින් පැත්ත ඒ ටික කරන්නේ ප්‍රකාශකයා විසින්. ඒක තමයි. හැබැයි නමුත් ඒ කියන්නේ මම ඒකට විරුද්ධ නෑ. මම ඒක කියන්නේ මට ඕන මේ පොත මිනිස්සු අතරට ළඟා වෙයි. කොහොම හරි කවන්නේ. කොහොම හරි කවන්නේ කියන්නේ තව පොතක් එක්ක ඒක පැකේජ් කරා කියලා ඒකේ හානියක් වෙන්නේ නෑ. හානියක් වෙලා නෑ. මං හිතන්නේ එහෙම හානියක් වෙනවා. හරි. එතකොට ඒක මම විශ්වාස කරන්නේ ඒක මම ඇත්තට මේකට කැමතියි. මට කිහිප දෙනෙක්ම කතා කරලා කිව්වා ඒක හොඳ ස්ට්‍රැටජි එකක් කියලා. ඒ කියන්නේ මම ඒ කියන්නේ ස්ට්‍රැටජි කවුරු හරි පාවිච්චි කරන්නේ කවුද? ඒක ඊටාම හොඳ ස්ට්‍රැටජි එකක් කියලා මේ ඒ කියන්නේ මේ එහෙම පැකේජ් කරලා ඒකනේ මොකද ඒකට ඒ පැකේජ් කරන්නේත් අර මෙහෙන් එක පොතක් අරගෙන මෙහෙන් එක පොතක් අරගෙන දෙක එකතු කරලා පැකේජ් කරනව නෙමෙයි. ඒ කියන්නේ ඒ මගේ K-books එකෙන් තමයි මේ පබ්ලිෂ් කරේ. එතකොට එයාලා ඒක පැකේජ් කරන්නේ දැන් ඒ පැකේජ් කරපු අනිත් පොත මේ ඒ පොතත් රසික ජයකොඩිගේ පොත
ඒ පොතත් මේ එකන හිවමන් ඉමෝෂන් නෑ ගැන ගණුදනු කරන හෙම මම මේ ප්‍රකාශයකය සම්බන්ධීම නෙමේ මම කිවම දැකල තියෙන ඒ වගේ පොත් ගැන කවුහරි එකන්නේ ගනි ප්‍රකාශයුත් හෙම තම එක් පොතක් සමගි තව පොත් කිහිපයක් එකන් බල් එකක් ලෙස ඔබේ අදහස මගේ වැරත් දකින්න නැකැනෙ ගැඩුවන්නේ ගැටලුවන්න මන් ඉස්සල කිව්වාගේ මේක එහෙමනික රාමුවකට හිටුව කර හිර වෙලා කරන වැඩන්නෙවී ඒන්ද මේ කතා යන අතර තුර කෙරෙන්න අවසාකච්ඡාවක් මේක මේකෙදී අර අපි ඉස්සලත් කතා වුණා කතුවරයාගේ මැදිහත්වීම සම්බන්ධින් ග්‍රන්ථයකට එතකොට මේ පොත කියවගෙන යද්දී පාඨකයෙකු ලෙස මට දැනිච්ච දෙයක් මට ඒ කියන්නේ කතුවරයාගේ මැදිහත්වීම පිළිබඳව මේකේ තියෙන වංගීස කියලා චරිතයක් මට එක මොහොතක සිතුණා මේක කියවගෙන යද්දී මේක වංගීස කියන්නේ මේ කතුවරයාද මැදිහත් උනේ එකපාරම ඇවිල්ලා මෙතනට චර සුභාවිගේ ජීවනචාරිකාව නැමති ඒ දුම්රියට ගොඩ වෙලා මේ මැදිහත්වීම කරන්නේ ඔබද කියන හැඟීම මට ආවා. ඒතකොට ඔබට මොකද තියෙන අදහස? ඒ කියන්නේ වංගීස කියන චරිතයද? ඒ කියන්නේ සමහර විට මේ පාඨකයෙකු ලෙස මට මේකේ ඇතුලේ දැනිච්ච චරිතයක් වංගීස. ඒ නිසාද දන්නෙත් නැහැ. මම මේ පාඨකයෙක් ලෙස වගේ අහන්නේ ප්‍රියාගේ. ඒ වංගීස කියන චරිතය මට දැනෙන ඔබ ඉස්සෙල්ලා කිව්වා වගේ මැදිහත්වීමක් සිදු වුණේ නැහැ කියලා වගේ තමයි මට අදහසක් ආවේ. මට නිකම්ම හිතෙනවා වංගීස කියන්නේ ඔබ කියලා. ඒ මැදිහත්වීම මේ මැදිහත්වීම දෙකක්. හරි නෑ මම ඉස්සෙල්ලා අපි කතා කරේ වෙන ආකාරයක මැදිහත්වීම කියන්නේ කතාවේ સંદર્ભය පැහැදිලි කිරීම සඳහා චරිත අභිභාගන කතුවරයා මැදිහත්වීම කියන එක තමයි මම කියන්නේ නැත්තේ. මේ පොඩ්ඩක් මගේ පෙන්වතුන් කියලා කාගේද කියලා පොඩ්ඩක් හොයන්න බලන්න. නෑ ඇත්තටම මේ වංගීස තරම් මල් ලොකු නෑ. ඒ කියන්නේ වංගීස මිනිස්සෙක් විතර ලොකු මිනිස්සෙක්. මේ හැබැයි මෙහෙමයි. ඕකේ තියෙන සියලුම චරිතවල ස්වභාවික චරිතත් ඇතුළු අඩු වැඩි වශයෙන් මගේ කෑලි තියෙනවා තමයි. ඒ කියන්නේ මම කතුවරයා අනිවාර්යයෙන්ම ඒක කොහොමයි තියෙනවා. නමුත් අර සම්පූර්ණයෙන්ම වංගීස මම නෙමෙයි. සහ මේකේ මං කාලේ අපිට තාමත් සීම නිසා මං අවසාන වශයෙන් වාගෙන අහන්නේ ප්‍රියා මේකේ 10 වසරේ බම කවි දෙකක් තියෙනවා. මේ 10 වසරේ මම මගේ කවිය තුල තියෙනවා මෙහෙම. කවි නෙමෙයි පොඩි කෝට් එකක්. දවසක් කීනෙන් ආපු කහපාට කුරුල්ලෙක් මගෙන් ඇහුවා ආදරය කියන්නේ මොකක්ද කියලා. මම කිව්වා මාව හයියෙන්ම හිනස්සන්න පුළුවන්. මට බඩ පිරෙන්න කන්න අරන් දෙන්න පුළුවන්. මම ලස්සනයි කියලා වැඩියෙන්ම හොඳට වර්ණනා කරන්න පුළුවන්. මාත් එක්ක වාඩි වෙලා හින්දි චිත්‍රපටි බලන්න පුළුවන්. කොල්ලෙක්ගේ අතින් අල්ලලා ඉද්දී දැනෙන හැඟීමට කියලා. ඊට පස්සේ ඒ 10 වසරේ මම 10 වසරේ සුභානි මම කියන්නේ සුභානි කාච්චරේ. ඊට පස්සේ ඒ සුභානිම 65 හැවිරිදි විශ්‍රාමික මම ලෙසින් ඒ ප්‍රකාශයම කරනවා. එතකොට ඔබට වාට කියන්න ඕන කරේ ප්‍රියා මේක ඇතුලේ ඒ කියන්නේ අර අපි කියන්නේ වැඩිහිටියෝ වෙනවා කියන්නේ ආයි පුංචි ළමයි වෙනවා කියන එකද මොකද්ද මේ දෙන්නම එකම වයස් සීමාවන් දෙකක් ඇතුලේදී කියන ප්‍රකාශන දෙක සමාන කරනවා ඔයා. ඔව් ඒ කියන්නේ මම දැන් ඕකේ ඇත්තටම කතාව සරල සාරාංශයක් විදිහට ගත්තා සුභාවිකින් මාර්ගෙන් දක්වන කියන තරුණියට අවුරුදු 16 ඉඳලා අවුරුදු 65 වෙනකන් එයාගේ ජීවිතයට හම්බ වෙන ප්‍රේමවන්තයෝ 11 දෙනෙක්. ඒ හම්බ වෙන ප්‍රේමවන්තයෝ 11 දෙනා නිසා එයා ප්‍රේමය කියන්නේ මොකක්ද කියන එකේ පර්ස්පෙක්ටිව් එක යාට විටින් විට වෙනස් වෙනවා. ඒතර අවසානයේ එයා අවුරුදු 16 දී ප්‍රේමය කියන්නේ මොකක්ද කියලා විශ්වාස කරපු තැනටම ආපහු කරකලා අවුරුදු 65 දීත් එනවා. ඒතර ඔකට එන්න හේතුවක් තියෙනවා. මම ඇත්තටම උඹ හෙව්වා. ඒ කියන්නේ මගේ හිතේ කන්සෙප්ට් එක ආපු කාලෙම ඒ කියන්නේ ඔය එන්ඩ් එකත් ආවා. ඒ කියන්නේ මට හිතුණා හැමෝම නෙමෙයි ඒක ජෙනරලයිස් කරන්න බෑ ඒ විදිහට. නමුත් බහුතරයක් ගොඩක් අය ආපහු අර මුල දැනටම යනවා ඇති කියලා. හැබැයි ඒක මගේ හිතලුවක් විතරක් වුණා. ඒ නිසා මම අවුරුදු 65 කාන්තාව කීප දෙනෙක් එක්ක කතා කරා. ඔයා මේ වෙලාවේ ආදරය කියලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එතකොට යාපු ඇත්තටම ආපු උත්තර හරිම සංවේදී උත්තර. එක කාන්තාවක් මට කිව්වා පුතේ මට දැන් වෙන මුකුත් ඕනේ නැහැ. මගේ ළඟින් වාඩි වෙලා මගේ අතින් අල්ලගෙන මට මගේ ඔළුව උරහිසේ තියාගන්න පුළුවන් මිනිස්සෙක් මට ඉන්නවා නම් ඒ ඇති කිව්වා. එතකොට ආපු අර අතින්ටම තමයි ඇවිල්ලා තියෙන්නේ. චාරිකාවේ කැරකිලා පොල් ගහේ පොල්ලත් කැරකිලා පොල් මුලටම වැටෙන්නාසේ යලිත් එතටම වෙන්නලා තියෙන්නේ. හොඳයි. TTV මීඩියා channel එකකින් අද අපි අරගෙන ආවේ ප්‍රීනාත් විදාන පදිරණගේ මගේ පෙම්වතුන් 11 කියන නවකතාව. ප්‍රීනාත් විසින් ලියන ලද මේ පොතේ ලියන ලද මේ වාචනින් අපි
නිමා කරමු. සමු ගැනීම් වලට බය මිනිසුන්ට හොඳ මුණ ගැසීම් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් හොඳ මුණ ගැසීමක් යලි සිද්ධ වීමට අපි අද සමග ස්තුතියි.